Hi ළමයි හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා අදත් Golden Crown Cakes අපේ YouTube channel එකට ඔයගොල්ලෝ ගොඩක් ආතුරෙන් පිළිගන්නවා. ඉතින් තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම Facebook එකේ Instagram එකේ TikTok එකේ මම follow කරලා නැත්නම් follow කරලා තියාගන්න. අත කෙනාවේ එකම දවසක හදපු orders දෙකක වීඩියෝ එකක්. පළවෙනියෙන් මම මේ හදලා පෙන්නන්නේ කිලෝ එකක බටර් කේක් වලින් හැදුන කේක් එකක්. අම්ම කෙනෙක් යාගේ දූර දෙන්න තමයි මේ කේක් එක මට කියලා හදවගත්. ඉතින් මේ කේක් එක ඒ අම්මා දුවට කියනතෝ හොරින් තමයි හැදුවේ. ඉතින් ඒ දුව එයාගේ බර්ත්ඩේ ෂූට් එකට මට කියලා ඒත් ඉස්සෙල්ලත් මේ වගේම චූටි පොඩි කීකියුත් හදාගත්තා. 500 කේක් දෙකක් උඩින් තියලා තමයි මේ වගේ උසකට මේ කේක් එක හදාගත්තේ. ඊට පස්සේ කේක් එක සෑන්ඩ්විච් කරලා ක්‍රම් කෝඩ් එක කරලා මේ තියෙන සෙකන්ඩ් කෝඩ් එක කරගන්න විදිහ. කේක් එකේ කවර් එක කරගන්න තිබ්බේ වයිට් කලර් එකකින්. මෙහෙම තමයි නීට් කරගත්තට පස්සේ කේක් එක පේන්න තියෙනවා. උඩිනුයි පහළිනුයි බෝඩර් එකක් දාගෙන ඊට පස්සේ වටේටම හાર્ට් තියාගත්තා. අන්තිමට පෙන්නන්නම් කොහොමද ෆයිනල් ලුක් එක මේකේ ආවි කියලා. දැන් අපි යමු මේ දවසේ හදාගත්ත අනිත් කේක් එක මොන වගේද කොහොමද හැදුනේ කියලා බලාගන්න. මේ කේක් එකේ ඕඩර් එක දුන්නේ රටේ ඉන්න අක්කා කෙනෙක් එයාගේ නංගිට දෙන්න කියලා. මේ කේක් එකත් කිලෝ එකක බටර් කේක් වලින් තමයි හදාගත්තේ. ග්‍රෑම් 500 ට්‍රේස් දෙකකට බේක් කළා තමයි. ඒ කියන්නේ අඟල් 6ක ට්‍රේස් දෙකකට බේක් කළා තමයි මේ වගේ උසකට මේ කේක් එක අරගෙන තියෙන්නේ. මේ කේක් එක කලර්ස් 3කින් තමයි කවර් කරගන්න තිබ්බේ. වයිට් එකයි ලයිට් පින්ක් එකයි ඩාර්ක් පින්ක් එකයි. ඒ කලර්ස් තුනෙන් තමයි කේක් එක කවර් කරගන්න තිබුණේ. පළවෙනියෙන්ම වයිට් අයිසින් එකකින් මේ වගේ උඩ ටික කවර් කරගන්න ඕනේ. ඊට පස්සේ ලයිට් පින්ක් එක ඊට පස්සේ ඩාර්ක් පින්ක් එක වෙන විදිහට තමයි මේ කේක් එකේ ඩිසයින් එකේ දුන්න විදිහට තියෙන්නේ. මේ තියෙන්නේ අයිසින් කලර්ස් තුනම කේක් එකට දාගත්තට පස්සේ තියෙන විදිහ. මේ තියෙන්නේ කේක් එකට අයිසින් කාලා නීට් කරගත්තට පස්සේ තියෙන විදිහ. ඊට පස්සේ ඩිසයින් එකේ එව්ව විදිහට බෝල්ස් ටිකක් සෙට් කරලා ප්‍රින්ට් එක සෙට් කරලා ඒ වගේම පර්ල්ස් එහෙම දාලා තව කේක් එක ලස්සන කරගන්න තිබුණා. මෙන්න මේ ටික තමයි අපි ගත්තේ කේක් එක තවත් ලස්සන කරගන්න. ඒ අක්කා මට මෙන්න මේ ෆොටෝ එක වෙලා කිව්වා මෙන්න මේ ඩිසයින් එක කරලා ඔය ප්‍රින්ට් එක ඉස්සරහින් සෙට් කරන්න කියලා. මම ඉතින් මේ විදිහට ඒ ප්‍රින්ට් එක කේක් එකේ ඉස්සරහින් සෙට් කරගත්තා. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වනේ ඩුබායි වල ඉන්න අක්ක කෙනෙක් තමයි මේ කේක් ඕඩර් එක දුන්නේ. මේ ඕඩර් එක තමයි ඒ අක්ක මට දුන්න පළවෙනි ඕඩර් එක. හැබැයි මම මේ වීඩියෝ එක වොයිස් කරනකොට ඒ අක්කගේ තුන්වෙනි ඕඩර් එකත් මම කරලා ඉවරයි. ඒ අක්කා කේක් එකත් එක්ක ෆ්ලවර් බොකේ එකකුත් ඕඩර් කරා. හැබැයි ඉතින් මට ඒක හදන වෙලාවේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මේ තියෙන්නේ ඔයාලා මෙච්චරලා බලන් හිටි කේක්ස් දෙකේ ෆයිනල් ලුක් එක මට ගන්න පුළුවන් වුණ විදිහ. මේ කේක්ස් දෙකටත් හොඳ ෆීඩ්බැක් ටිකක් හම්බුණා. මම ඒ ටිකක් දාන්නම්. මේ තියෙන්නේ ෆ්ලවර් බොකේ එකේ කේක් එකේ ගත්ත වීඩියෝස්. ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සනට රසට කේක්ස් හදාගන්න අපිට මැසේජ් එකක් දාන්න. ඒ වගේම gift items උත් fresh flower bouquets ribbon flower bouquets වගේ දේවලුත් ඔයාලට අපෙන් ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් අපිට WhatsApp message එකක් දාලා ඔයාලගේ ඕඩර් එක අදම place කරගන්න. ඉතින් මෙච්චරලා මගේ වීඩියෝ බලන් හිටිය ඔයගොල්ලන් හැමෝටම ගොඩක් thank you. Bye.